නිදාගනිද්දිත් සල්ලි එනවට කවුද අකමැති? මීට කලින් ඔයා මේ ගැන අහලා තිබුණද? මම ඊළඟට කියන්න යන ක්‍රම තුනෙන් එකක් හරි ඔයාට අත්හදා බලන්න පුළුවන් නම් මූල්‍යමය නිදහස වෙත ඉක්මනින්ම ලං වෙන්න ඔයාටත් පුළුවන් වෙයි. පළමු ක්‍රමය ඩිවිඩන්ඩ් ඉන්කම්. එහෙම නැත්නම් ලාභාංශ ආදායම. බැංකුවක මුදල් තැන්පත් කරනව වෙනුවට ආයතනයක හිමිකම වෙනුවෙන් ආයෝජනය කරලා තිබුණොත් එම ආයතනයේ ලාභ ලබන විට ලාභාංශ ලෙස ඔබටද මුදල් ලබා ගන්න පුළුවන්. දෙවැනි ක්‍රමය රෙන්ටල් ප්‍රොපර්ටීස්. ඔබට නිවසක්, ව්‍යාපාරික ස්ථානයක් හෝ කඩයක් මාසික කුලී පදනම මත ලබා දිය හැකි නම් කිසිම මහන්සියක් නැතුව කුලීකරුවන් හරහා ස්ථාවර මාසික ආදායමක් ලබා ගත හැකියි. තුන්වන ක්‍රමය ඩිජිටල් ප්‍රොඩක්ට්ස්. ඔයාට අන්තර්ජාලය හරහා මුදල් ගෙවා ලබා ගත හැකි පාඨමාලා, මෘදුකාංග, printables, digital templates, stock photos, videos හෝ music නිර්මාණය කරගත හැකි නම් පරිශීලකයන් විසින් මේවා මිලදී ගන්නා සෑම අවස්ථාවකම ඔබේ ගිණුමට ඉබේම මුදල් එකතු වෙනවා. මේ කියපු හැම ක්‍රමයකම තියෙන විශේෂත්වය තමයි මේ දේවල් නිර්මාණය කරන්න ඔයාගේ කාලය ශ්‍රමය වැය කරන්න වෙන්නේ එක් අවස්ථාවකදී පමණක් වීමයි. ඒ නිසා මේ ක්‍රමය නිදාගෙන ඉද්දිත් මුදල් ලැබෙන passive income methods ලෙස හඳුන්වනවා. ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එකට යන ඔබේ ගමන ඉක්මන් කරගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම එකතු වෙන්න. රැඳී සිටියාට ස්තුතියි.